වගේ එකට එළියට යන්න තමයි හදන්නේ. බලමු අපි මොනවද කරන්න කියලා. ඔන්න ඉතින් අපි පාරට ආවා. පාරට ඇවිත් ටික වෙලාවක් යනකොට බස් එකකුත් ආවා. මෙතන ඉඳන් ටවුන් එකට තියෙන්නේ හරිම පුංචි දුරක්. ඒ නිසා විනාඩි 3ක් 4ක් ඇතුළත වගේ ටවුන් එකට ඉක්මනින්ම ය아가න්න අපිට පුළුවන් වුණා. අපි දෙන්න හෙමින් ඇවිදින ගමන් කල්පනා කරේ මුලින්ම කොහෙටද යන්නේ කියලා. මේ වෙලාවේ අවුවනම් හරිම සැරයි. ඉතින් අපි කුඩයකුත් ඉහළගෙන තමයි ගියේ. ඔයාලා ගෙස් කරන්න බලන්න අපි කොහෙද යන්නේ කියලා. මේ තියෙන නිල්වලා ගඟ. නිල්වලා කිව්වට හැබැයි මේ වෙලාවේ නම් කහ පාටයි. අපි මුලින්ම ආවේ බෝධියට. ඒකාකාරී බවින් මිදිලා ටිකක් රිලැක්ස් වෙන්න තමයි අපිට ඕනේ උනේ. හැබැයි ඒ අරමුණ නම් 100% සාර්ථක වුණා කියන්න බෑ. මොකද මෙතන නිතර වාහන යන නිසා සද්ද කොටයි. අපි ළඟට ගියා මල් ටිකක් ගන්න. ඕලු, නෙළුම්, එතකොට මානෙල් මේ හැම මල් జాතියක්ම වගේ මෙතන තිබුණා. අපි ගත්තා සුදු නෙළුම්. මොකද මට හිතුණා සුදු නෙළුම් මේ වෙලාවට ගොඩක් ගැලපෙයි කියලා. ඊට පස්සේ අපි මල් පූජා කරලා චෛත්‍ය වටේ පැදකුණු කරලා ගාථා කිව්වා. මම මේ පිරිත් නූල කඩන්න නම් ගොඩක් try කරා. ඒත් මට ඒක කරගන්න බැරි වුණා. කොහොම හරි අපි දෙන්නත් එක්කම try කරලා ඒක කඩා ගන්න අපිට පුළුවන් වුණා. අපි ටිකකට වාඩි වෙලා ඒකාවට මොකද කරන්න කියලා කතා කරා. මොකද අපි මේක කිසිම ප්ලෑන් එකක් ඇතුවාපු ගමනක් නෙවෙයි. මමත් ගෙදර ගිහිල්ලා අද තමයි සතියකට විතර පස්සේ මාතර ආවේ. මෙතනදි නම් මේ වීඩියෝ කරන්න එපා කියලා යාළුවට බැන තමයි මම ඉන්නේ. හැබැයි යා වීඩියෝ කරන එක නැවැත්තුවෙත් නැහැ. අනික මම එපා කියද්දී මේ පාට් එක වීඩියෝ එකටත් දැම්මා. මම මේ කිය ඉන්නේ මේ ඇංගල් එකෙන් වීඩියෝ කරනකොට මාව කැතට පේනවා කියලා. ඊළඟට කොහෙද යන්නේ කියලා හිතුවට අපිට එකපාරටම අදහසක් ආවේ නැහැ. ඉතින් අපි යන්න හිතාගෙන ආපු තැන් ටික මොනවද කියලා කතා බහ කළා. කොහොම හරි අපේ ගාවට ගියේ ගුණසේන එකට. මේ තියෙන්නේ මම සෑහෙන්න කාලයක් තිස්සේ හොයපු පොතක්. හැබැයි මේක ඒ පොතේ ට්‍රාන්ස්ලේෂන් එක. මට ඕනේ මේකේ ඉංග්‍රීසි වර්ෂන් එක. ඒක නිසා මේ පොත පොඩ්ඩක් අරගෙන බැලුවට මම මේක ගත්තේ නම් නැහැ. පොතේ ඉංග්‍රීසි පොතේ කවර් එක. ඔන්න ඊගාවට අපි ගියේ බිග් සිටි එකට. මෙතන ගොඩක් සෙනග හිටපු නිසා වැඩිය වීඩියෝ කරන්න නම් උනේ නැහැ. මම එතනින් ගත්තා නේල් පොලිෂ් බොටල්ස් දෙකක්. මේ රෝස පාට එක ගෑවම හරිම ලස්සනයි. එතකොට මේ අනික් කලර් එකත් ගොඩක් ලස්සන කලර් එකක්. හැබැයි මම හොයපු කොණ්ඩ කටුවක් නම් එතන තිබුණේ නැහැ. ඊගාවට අපි කෙලින්ම ගියේ ග්‍රොසරිස් ටිකක් ගන්න.
මොකද අපි ගාව තිබුණු බඩු ගඩක් ඒ වෙනකොට ඉවර වෙලා තමයි තිබුණේ. අපි ඉතින් හෙමීට අපිට ඕනි බඩු ඔක්කොම වගේ තෝරගත්තා. වීඩියෝ කරන්න ලැජ්ජ කෙනෙක් ඉන්න හින්දා ඇතුලේ වීඩියෝ ක්ලිප්ස් නම් ගොඩක් අඩුයි. අපි කර්කින් තේරුවට ඒවා ගත්තේ නැහැ. මොකද ඒවායේ ෆ්‍රෙෂ් ලුක් එකක් තිබුණට ටිකක් එබෙනවා වගේ ගතියක් තිබුණා. මේ දවස්වල දෙහිනන් ටිකක් ගණන්. හැබැයි මෙතන තියෙන ගෙඩි එකක්වත් හරියට පැහලා තිබුණේ නැහැ. මට ඉතින් ඔය සබකෝලේ නැහැනේ. මම නම් හොඳට වීඩියෝ කළා. හැබැයි අනිත් අය නම් මොනත් අමුතු කරගෙන ඉන්නේ වීඩියෝ කරන්න එපා කියලා. ඊගාවට අපි ගියා ස්ටේෂනරිස් ටිකක් ගන්න. හැබැයි මම හොයපු හයිලයිට් වර්ගේ නම් එතන තිබුණේ නැහැ. ඒක නිසා අපි එතනින් වෙන මොකුත් ගත්තේ නැහැ. ඔන්න අද දවසට අපේ වැඩ ටික ඉවරයි. අපි දෙන්න ආයෙමත් බෝඩිම බලා පිටත් වෙන්න තමයි හදන්නේ. කොහොම හරි අපි බෝඩිම ගාවට එනකොට හොඳටම හවස් වෙලා. ඔයාලා බලන්නකො මේ වෙලාවේ මෙතන තියෙන වීව් එක. බායි කියන නිසා ඉවරයි කියලා හිතන්න එපා. තවම ඉවර නැහැ. දැන් මොකද්ද කරන්නේ? මේ පණ්ඩිතයා මේක වොයිස් කරනවා කියලා අරගෙන ඒක හරියට වොයිස් කරලා නැහැ. මේක ගැන විස්තරයක් කියන්න තිබුණා. කියන්න. ඔයා කියන්න. මෙතන ඉඳගෙන දෙන්න එක වොයිස් කරන එක බලා ගන්න. කොහොම හරි අපි මේක ගත්තේ ජරාස් එකේ level 11 offer එකකින්. අපි ඕඩර් කරේ selfie stick එකක්. අපිට මේකේ පැකේජ් එක ඕපන් කරගන්නත් ගොඩක් වෙලා ගියා. මගේ ඉවසීම එච්චර හොඳ නැති නිසා මම නම් මෙතන බලාගෙන ඉන්නේ හරිම අමාරුයි. ඒකේ පැකේජින් එකත් හොඳට තිබුණා. ඒ වගේම තමයි ඒකේ ක්වොලිටි එකත් හරිම හොඳයි. ඒ වගේම මේකේ ප්‍රයිස් එකත් හරිම රීසනබල්. රුපියල් 1200ක් වගේ ගාණක් තමයි උනේ. මේක LCD ක්ලොක් එකක්. මේක හැබැයි ජරාස් එකෙන් ඕඩර් කරපු එකක් නම් නෙවෙයි. ඒක මට හම්බ වෙච්ච ගිෆ්ට් එකක්.
මම ළමයි ජීවිතේම එපා වෙලා වගේ මූණ හදාගෙන ඉන්නේ ටිකක් මහන්සි නිසා. මොකද මම උදේ පාන්දර 4ට විතර නැගිටලා එතන ඉඳන් ලෑස්ති වෙලා පැය 5ක් 6ක් තිස්සේ බස් එකේ ඇවිල්ලා මාතරට එනකොට දවල් 12:00 විතර වුණා. ඊට පස්සේ හවස 3ට විතර තමයි අපි ටවුන් එකට ගියේ. දැන් නම් වෙලාව හවස 6ට විතර ඇති. අන්න ඒ නිසා තමයි මගේ මූණත් මැලවිච්ච මලක් වගේ වෙලා තියෙන්නේ. මේ දවස්වල A-level exam උත් තියෙනවනේ. මම හිතනවා එක්සෑම් එකට මුහුණ දෙන නංගිලා මල්ලිලා හොඳින් තමන්ගේ පාඩම් වැඩ කටයුතු සිද්ධ කරගෙන පේපර් වලට හොඳින් උත්තර ලියනවා ඇති කියලා. ඔන්න වැරදි කෙනාට වැරදි වෙලාවක වැරදි දෙයක් හම්බ වුණා. මම මේ වීඩියෝ එක වොයිස් කරන්නේ අපි මේ වීඩියෝ ක්ලිප්ස් ටික අරගෙන සති 2කටත් වඩා කාලයකට පස්සේ. දැන් වෙලාව රෑ 12:00යි. මේක වොයිස් කරන වෙලාව වෙනකොට මුළු රට පුරාම ගම් අතර අවදානම්. අපිට දුක හිතන විදිහේ වීඩියෝස් ෆොටෝස් ගොඩක් මේ වෙලාවේ සෝෂල් මීඩියා වල ෂෙයා වෙනවා. අපිත් මේ වෙලාවේ ඉන්නේ ටිකක් බයෙන්. මොකද අපි ඉන්නේත් මුහුද ගාවනේ. උද්ගත වෙලා තියෙන තත්වය හරිම භයානකයි. මම දැකපු ගොඩක් ෆොටෝස් වීඩියෝස් වල මිනිස්සු අනතුරුදායක තත්ත්වෙන් නොසලකා හැරලා කටයුතු කරන නිසා ඇතිවෙච්ච අනතුරු තමයි ගොඩක්ම දකින්න තිබුණේ. ඉතින් මම හිතනවා අපි හැමෝම පරිස්සමින් අපේ ගෙවල් වලට වෙලා අනතුරුදායක තත්ත්වයන් ගැන සැලකිලිමත් වෙලා හොඳින් කටයුතු කරොත් මේ තත්ත්වෙන් මිදෙන්න අපිට පුළුවන් වෙයි කියලා. ඔන්න එහෙනම් අද දවසට අපි vlog එක ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.